ආයුබෝවන් අදත් ඔයාලා මුණ ගැහිමට ලැබීම ගැන ගොඩාක් සතුටුයි. වැඩි කතා නැතුවම අදත් පැරණි වට්ටෝරුවකින් රසම රස දුම් තෙල් බත් එකක් හදමු. හරි. මුලින්ම මේ දුම් තෙල් බත් හදන්න ඕන මොනවාද කියලා බලමු. සම්බාහාල් කිලෝ 1යි. කුකුල් මස් 500යි. හොඳ දුම් තෙල් ග්‍රෑම් 200ක් ගන්න. රතු ලුණු හරි බී ලුණු හරි ග්‍රෑම් 300ක් ගන්න. ඊළඟට අපි ගමු එන්සල් කරල් 6ක් විතර. කරාබු නැටි 2ක් විතර. ගම්මිරිස් ටිකක්. රම්පා කරපිංච සහ ලුණු අවශ්‍ය කලමනා ඔක්කොම සූදානම් කරගෙන තියෙනවා. දැන් අපි මුලින්ම කරන්නේ මස් තම්බා ගන්න එක. මස් තම්බද්දී ඉගුරු කෑල්ලක්, සුදු ලුණු බික් 3ක්, ප්ලීස් අගල් 4ක පමණ කෑලි 3ක්. කොළ නෙමෙයි කඳෙන් ගන්න ඕන. කැරට් තලයක් ඒකට එකතු කරන්න. වාජනයක් ලිපේ තියලා ඒකට දුම් තෙල් දාලා රත් වෙන්න හැර කපාගත් ලුණු රන්වන් පාට වෙනකම් බැද ගන්න. රම්ප සහ කරපිංචත් එකතු කරගන්න. ඉස්සෙල්ලා ස්ටොක් බත් එකට එකතු කර ඒ හොඳින් මිශ්‍ර කර පිස ගන්න. රසට පිසගත් දුම් තෙල් බත් ලස්සනට ගානිෂ් කරලා අමුත්තන්ට සංග්‍රහ කරන්න. මෙම වීඩියෝව AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කළ එකක් වුවද මෙහි පෙන්වන්නේ අපගේ පැරටි රසවත් කෑම වට්ටෝරුවක් වන දුම් තෙල් බත් පිළිබඳවයි. ඔබත් මේ රසවත් දුම් තෙල් බත නිවසේදී සකස් කර රස බලන්න. ඒ ඔබට කොයිතරම් රසද කියා ඔබේ අදහස් අප වෙත ලියලා එවන්න. ඔබගේ ප්‍රතිචාර අපට මහත් වටිනාකමක් වේ. තවත් මෙවැනිම රසවත් වීඩියෝවක් සමග නැවත හමුවන තුරු ඔබට සුබ දවසක්.